කඩා වදින හමුදාව ආවා මගේ ගෙදර ඊයේ. හායි සමිනි. ඔන්න ඉතින් කට්ටිය ඇවිල්ලා කුස්සියට බැලලා උයන්න පටන් ගත්තා. අද පටන් ගත්තේ සැමන් ටින් එක කඩලා. වෙනද නම් සුදු ලුණු තල්ලානේ. ඔන්න ඉතින් අද සැමන් ටෙම්පරාදුවක් දාන්න තමයි මම යන්නේ. මේ සැමන් ටික බදින්න ඕනේ හොඳට ගැඹුරු තෙලේ. මම මේකට බදින්න කලින් එකතු කරගත්ත මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ පොඩි සේම්බලා කෑල්ලක්. ඊට පස්සේ තමයි ගැඹුරු තෙලට දාලා මේ විදියට බැදගත්තේ. කවලම් කරද්දි ප්‍රවේශමෙන් කෑලි කැඩෙන්න දෙන්න එපා. චතෝ ගෙදර ඉඳන්ම හොඳ පොල් සම්බෝලයක් හදාගෙන ඇවිල්ලා තිබ්බා. බලන්න මේකේ ලස්සන. සෙට් වෙන්න කලින් අපි හිතුවා උයලා කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් ලංකා උදව් කරා මට හාල් ටික තියන්න. ඒ අතරේ සැමන් එක හොඳට බැදිලා මම මේක වෙන් කරගත්තා. ඒ තෙලටම මම මේ කපාගත්ත දේවල් එකතු කරා. මෙතන තියෙනවා ලුණු ගෙඩි දෙකක් කපලා සුදු ලුණු, කරපිංචා, බෝල කොච්චි එකතු කරගත්තා මම මේ බැදුමට. මේ ගානට එන්නවත් හොඳට බැදෙන්න ඕනේ. ඔන්න ඉතින් උයලා ඉවර වෙනකන් එක්කෙනෙක් නලියනවා. දැන් මේ ලුණු බැදුමට කලින් බැදගෙන අයින් කරගත්ත සැමන් ටික එකතු කරගන්න. අන්තිමටම මං කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගත්තා. කනකන් ඉවසිල්ලක් නෑ නලියනවා. පේනවනේ එකා එකා එබෙන හැටි. මම ඉතින් සැමන් බැදුම දුන්නා ටේස්ට් කරන්න. මට මෙච්චරයි දෙන්නේ. හොඳයිද? නෑ අතන. හොඳයි. උනුයි. ලංකාට නම් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වැදුනද කොහෙද? පරිප්පුවත් අන්තිමට ඔන්න ලිපේ තිබ්බා. ඒක නම් රෙකෝඩ් කරේ නෑ. ලංකාවම දන්නවා පරිප්පු හදන හැටි. ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. මගේ දේවල් ඒගොල්ලන්ගේ දේවල් කරගෙන උඩට ඔක්කොම ගෙනල්ලා ලෑස්ති කරගෙනත් ඉවරයි. ජීවිතේ අපිට හොඳ යාළුවෝ ඉන්නවා, නරක යාළුවෝ ඉන්නවා. හොඳ යාළුවෝ හම්බුනොත් මගේ අරගන්න නැතුව අපි රැක ගන්න ඕනේ. ඒ වගේ සෙට් එකක් තමයි මේ ඉන්නේ. දැන් ඔය හිටියට ඉන්නේ කොයි වෙලේද කන්නේ කියලා ඉවසිල්ලක් නැතුව. ඔය ඉතින් මං කිව්වේ දැක්කනේ මම ඇවිල්ලා බෙදන්නත් කලින් ඒගොල්ලොම පිඟන් හොයාගෙන දානි බෙදනවා වගේ බෙදනවා. බිත්තරේකුත් බෙදලා ගත්තා. නැත්තම් කිසි ගතියක් නැහැ කෑම එකට. මේක දැක්කම බඩගිනියනවා නේද? ඇත්තටම මේ කෑම එක හරිම රසට ආවා. පරිප්පු හැදුවා, සැමන් ටෙම්පරාදුව, සම්බෝලේ, බිත්තරයක් මේ විදිහට බුල්සායි කරලා. කොබන් හොඳයිද? කවුරු රසයි කිව්වත් නැතත් මෙයා ටේස්ට් කරලා කියන්න ඕනේ රසද නැද්ද කියලා. එතකොට තමයි කෑම එක අප්‍රූව් වෙන්නේ. පේනවනේ ඔන්න රසයි. පර්ෆෙක්ට්. සමීද ගන්න. ලස්සනට ඇවිල්ලා. මම ලස්සනට දාලා දුන්නා නේද? සෝමාලියාවට ඔන්න පාන් කෑල්ලක් වැටුණා වගේ. සද්ද නැතුව ඔක්කොම අල්ල කනවා. චතුරිකාගේ සම්බෝලෙත් නැගලම ගියා. පේනවනේ අන්තිමට එක තමයි ඔන්න දාලා බෙදනවා වගේ බෙදන්නේ. අදට ඉතින් ඔච්චරයි. බලන් හිටපු හැමෝටම ගොඩක් ආදරේ.